මේ ජීවිතේ හරිම පුදුමයි. අපි වතුර උගුරක් පවා බොන්නේ තවත් කෙනෙක් අපි ගැන කිව්ව කතාවක් මතක් කරන ගම. මහ ලොකු දුකක් හිතේ හිර කරගෙන. දන්නවද? මිනිස්සෙක්ගේ මේ ජීවිතේ එපා වෙන්න එක හේතුවක් ඇති. හැබැයි ඒ හේතුව හැදුව කෙනෙක් නම් වෙන්න එපා. එයාට ලෝකෙට මූණ දෙන්නට බැරි වෙන ගානට වැඩ කටයුතු කරන්නත් එපා. අපි ජීවත් වෙන්නේ බොහෝම පුංචි කාලයයි. ඒ පුංචි කාලයේ කෙනෙක්ගේ හිතට දරා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් දෙනවනම් ඇත්තට මේ තරම් පවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. බැඳීම් කියන්නේ හරි අපූර්ව දෙයක්. මේ අපූර්ව දේ නිසාම තමයි අද ගොඩ දෙනෙක් විඳවන්නේ වගේම ජීවිතේ විඳින්නේ. ඉතින් කෙනෙක් දියුණු වෙනකොට අකුල් හෙලන්නත් එපා. කෙනෙක් දියුණු වෙනකොට එයාගේ දියුණුවට ආශිර්වාදයක් කරන්න. ආශිර්වාදයක් කරන්න බැරි නම් ඔයා නිශ්ශබ්ද වෙන්න. කොහොම නමුත් තව කෙනෙක්ගේ ජීවිතේ එපා වෙන විදියට හේතු හද ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය හොයනවා නම් අන්න එතනයි ඔයාට වැරදිලා ඇත්තේ. ඔයා ආපස්සට හැරිලා බලන්න. ඔයා මොනවද ඇත්තටම ලබා ගත්තේ කියන එක.